අයිබෝන් අපි අද විශේෂ කාරණක් සාකච්ඡා කර සූදානම් වෙනවා. අපි දන්නවා රටේ අපි විශේෂයෙන්ම ලංකාවේ බොහෝ දෙනෙක් කතා කරන දෙයක් හිතන දෙයක් අලුතින් අපි හිතන්න පෙළඹිලා තියෙන වර්තමාන සෞඛ්‍ය රටාවත් එක්ක අපේ දේශීය ඖෂධ ශ්‍රාකසාර පිළිබඳව සහ අපිට මේ හැදෙන මේ එදිනදා ජීවිතේ රෝගාබාධ පිළිබඳව විශේෂයෙන්ම බොහෝ නොවන රෝග පිළිබඳව. දැන් බොහෝ දෙනෙක්ට තියෙන මේ රෝගාශ්‍රිත ප්‍රශ්න සම්බන්ධයෙන් විවෘතව කතා කරන ප්‍රමාණයත් අඩුයි. සමහර වෙලාවකට මේවා නිකන් අර ජනප්‍රිය විවිධ වැඩසටහන් වල කතා බහ කරන මාතෘකා බවට පත් වෙන එක පැත්තකින් මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට නිවැරදි අවබෝධයක් නැහැ කියලා හිතෙනවා. අනිත් පැත්තෙන් අපේ දේශීය ඖෂධ මේ සඳහා යොදා ගැනීම පිළිබඳව අපිට තියෙන අවබෝධයක් මදි කියලා හිතෙනවා. බුදුන් වහන්සේ කියලා තියෙනවානේ මේ ආහාර කියලා කියන්නේ එක පැත්තකින් ඖෂධයක් කියලා. ඉතින් මෙන්න මේ ක්‍රමවේදය වෙනස් වෙච්ච ජීවන රටාවක් තුළ අපි බොහොම බරපතල විදිහේ ඛේදවාචක කරන මොහොත දෙමින් ඉන්න වෙලාවක අපිට හිතුණා මේ විශේෂයෙන්ම ඔබ දැනුවත් කරන්න සෞඛ්‍ය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා අපිට වැදගත් වෙන කරුණු කාරණා කීපයක් ගැන කතා කරන්න. මේ වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වුණා. විශේෂයෙන්ම දැන් අද අපි කතා කරනවා අපිට රුධිරය ආශ්‍රිතව ප්‍රශ්න මතුවෙනවා. මේ විශේෂයෙන්ම අපි දන්නවා දියවැඩියාව වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරයේ විෂවීම එක්ක ඇතිවෙන සංකූලතාවයන් එක්ක වකුගඩු ආබාධ එහෙම නැත්නම් මුත්‍රා සම්බන්ධ ගැටලු, හෘද ආශ්‍රිත ගැටලු, මේ වගේ බරපතල විදිහේ සෞඛ්‍ය තත්වයේ ගැටලු මතුවෙන තත්වයන් අපි අහලා තියෙනවා. මානව රුධිරය සහ ඒ ආශ්‍රිත මතුවෙන ගැටලු පිළිබඳව කතා කරන්න අපි සම්බන්ධ කරගත්තා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සජීවා හැරපත්දිනී මහත්මිය. ආයුබෝවන් කියලා. මහාචාර්යතුමා අපිට කියන්න දැන් මේ තත්ත්වයන් එක්ක මම මේ අපි හඳුන්වා දීමක් කරානේ මානව රුධිරයත් එක්ක මතුවෙන රෝගාබාධ පිළිබඳව. කොහොමද මේක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුනාගන්නේ? ඇත්තටම කල්ප අපි බැලුවොත් එහෙම සමාජයේ හුඟක් වෙලාවට අද අපිට බෝ නොවන රෝගවලින් මිනිස්සු පීඩා විඳින තත්ත්වය ඉතාම වැඩි බෝ වෙන රෝගවලට වඩා. අපි රජයේ දේශීය ඖෂධ සඳහා හෝ එහෙමත් නැත්නම් අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ යොදන ඖෂධ ඒ වගේම බටහිර ඖෂධ මේවා සියල්ලටම රජයේ වැය කරන ඉතාම වැඩි මුදලක් යන්නේ මේ බෝ නොවන රෝග සඳහා. අපි දන්නවා පිළිකා තත්ත්ව, ඒ වගේම අධික රුධිර පීඩනය, රුධිරයේ සීනි වැඩිවීම නැත්නම් දියවැඩියාව. ඉතින් මේවට ප්‍රතිකර්ම හොයාගෙන යාමේදී අපි බැලුවොත් අපේ පැරණි ජීවන රටාවේ හුඟක් වෙලාවට මේ රෝග තත්ත්ව අඩුයි. ඇයි ඒකට හේතුව? හේතුව බොහෝ දුරට මේ අය තමාගේ අවට පරිසරයේ තියෙන දේවල් ඖෂධ විදිහට ඒ වගේම ඊටත් වැඩියෙන් අර ඔබ කියූ විදිහට ආහාර ලෙසට මේව පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම අපේ මුළුතැන්ගේ ගත්තොත් එහෙම නැත්නම් අපේ ගෙවත්ත ගත්තොත් ඇත්තටම මේව සම්පූර්ණයෙන්ම ඖෂධ බිම් හැටියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අපේ රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩිවීම බොහෝ භයානක රෝග තත්ත්වයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අද මේ සාකච්ඡාවේ ඇත්තම අවශ්‍ය වුණේ ඔබතුමගෙන් අහන්න අපි රෝග ගත්තාම රෝග වෙන් කරගෙන කතා කරොත් එහෙම අපිට ලේසියි කියලා මට හිතෙනවා යම් අවස්ථාවලදී. දැන් රුධිරය ආශ්‍රිතව මතුවෙන්න පුළුවන් රෝගාබාධ තිබෙනවා. දැන් අපි මේ කතා කළේ ප්‍රවේශ ලබාගත්ත ඒකට. එතකොට මේ රුධිරය ආශ්‍රිතව මතුවෙන රෝගාබාධවලදී අපි එක පැත්තෙන් අපි ඒ රෝගාබාධ මොනවද කියලා අපි කතා කරමු. ඊළඟට ඒවට අපිට ගන්න පුළුවන් දේශීය ඖෂධ වර්ග මොනවද කියන කාරණාවත් අපි කතා කරමු. රුධිරය ආශ්‍රිතව ගත්තාම ඇතිවෙන්න පුළුවන් ප්‍රබලම නැත්නම් ඊටාම කරදරකාරී රෝග තත්ත්වයක් තමයි රුධිරයේ සීනි මට්ටම වැඩිවීම. අපි දියවැඩියාව එහෙම නැත්නම් අපි ආයුර්වේදයේදී ඕක හඳුනනවා මధుමේහය කියලා. ඊට අමතරව අති රුධිර පීඩනය. ඒ වගේම රුධිරයේ තියෙන වේද ප්‍රමාණය වැඩිවීම නැත්නම් අපි කියනවා අපි සාමාන්‍ය කතාවේදී කියනවා කොලෙස්ටරෝල් වැඩිවීම. ඒක නිසා එවැනි රෝග තත්ත්ව තමයි ඊටාම සුලභ තත්ත්වයක්. මේවා විශේෂයෙන්ම මේ ප්‍රධාන රෝග තුන ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් සඳහා බලපාලා ඔබ කියූ පරිදි ශරීරයේ අක්මාව, වකුගඩුව මේ සියලුම ස්ථානවල විනාශ වීම සිද්ධ වෙන්න පුළුවන් මේ රෝග තත්ත්වයන් තුනම නිසා. ඒක නිසා විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම මధుමේහ වගේ රෝගයක් අපි ඒ සඳහා විවිධාකාර අපේ ගෙදර පාවිච්චි කරන ඖෂධ ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන් මේ රෝග තත්ත්ව නැති කරන්න. අපි ඊටාම සරලව අපිට හොයාගන්න පුළුවන් කුරුඳු විශේෂයෙන්ම මේ රුධිරයේ අධිරුධිර පීඩනය වැඩි තත්ත්වවලදී ඒක අඩු කරන්න. ඒ වගේම රුධිරයේ අනවශ්‍ය මේද වැඩිවීම තියෙනවා නම් ඒක අඩු කරන්න.
ඒ වගේම රුධිරයේ ඇතිවන අධික සීනි ප්‍රමාණය නැත්නම් මధుමේහ වැනි මේ සියලුම රෝග තත්ත්ව සඳහා කුරුඳු කියන්නේ ඉතාම හොඳ ඖෂධයක්. අපි විශේෂයෙන්ම අපේ ආහාර වලට අපි කුරුඳු එකතු කරගන්නවා. අනිත් එක තමයි අපි අපේ ආදි මුතුන් මිත්තන් විශේෂයෙන්ම විවිධාකාර ඖෂධ පාන වර්ග පාවිච්චි කරලා තියෙනවා. අපි බැලුවොත් එහෙම අපේ බොහෝ ගෙවතු වල තියෙන රණවරා. මේ රණවරාවල අපි පාවිච්චි කරන්නේ රණවරා පංචාංගය. විශේෂයෙන්ම මුල්, මල්, කොළ, ඇට, පොතු මේ සියලුම දේවල් එකට අරගෙන අපි ඒක පානයක් ලෙසට පාවිච්චි කරනවා. ඉතින් සමහරක් අවස්ථාවන් වලදී මේකේ අපි විශේෂයෙන්ම දැන් මේකේ රසය වැඩි කරන්න අපිට ඔකට එනසල් කුරුඳු වගේ දෙයක් රණවරා පංචාංගයට එකතු කරන්න පුළුවන් නම් ඒකේ ඖෂධීය ගුණය සහ රසය විශේෂ වශයෙන්ම අපිට ලබා ගන්න පුළුවන්. මේවා අපි ඇත්තටම අපි පුරාණ කාලයේදී විවිධාකාර ඖෂධීය පානයන් පාවිච්චි කරාට අද අපේ මේ පාන අතුරින් මිදිලා තියෙනවා. අපි වැඩි ඒක ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ඉතින් අපි සමහරකට ඖෂධ මත්තෙම හිතන් මේකට බෙහෙත්ම ගන්න ඕනි කියලා හිතලා බෙහෙත් පාවිච්චි කරනවා. නමුත් අපි ඇත්තටම මේවෙන් ඊටාම පහසුවෙන් මිදෙන්න පුළුවන්. නැත්තම් හැදිලා තියෙනවා නම් ඒ රෝග තත්ත්ව සුව කර ගැනීමට මේ ඖෂධ ඊටාම පිටුවහලක් වෙනවා. දැන් මම හිතන්නේ වැදගත්ම කාරණාව තමයි පුතුමේ සඳහන් කළේ අපිට එදිනෙදා පරිසරයේ මුණ ගැහෙන හමු වෙන අපේ කුළුබඩු ලයිස්තුවේ තියෙන සමහර දේවල් ඖෂධ විදිහට පාවිච්චි වෙනවා කියන කාරණාව පුතුමේ මතු කරේ. නමුත් අවාසනාවකට මේ කරුණු කාරණා පිළිබඳව ජනතාව නිවැරදි අවබෝධයක් නැහැ. නිකන් අර තියෙන නිසා එහෙම නැත්නම් මේක මේ එදිනෙදා පුරුද්දට කියලා හිතාගෙන පාවිච්චි කරන තත්ත්වයන් අපි දකිනවා. නමුත් දැන් පුතුමේ කිව්ව විදිහට පුරුඳු එනසාල් වගේ දේවල් ඊළඟට ඉරමුසු රණවරා වගේ දේවල් මේ වගේ ඖෂධ රුධිරයේ ඇති වෙන්න පුළුවන් ওই දීවැඩියා වගේ තත්ත්වයන් පාලනය කරගන්න ඉතාම සුදුසු ඖෂධ බවට පත් වෙනවා. ඇත්තටම මේවා විශේෂයෙන්ම අපේ ආයුර්වේදයේ අපි බැලුවොත් එහෙම විවිධාකාර වටුරු තියෙනවා මේ රෝග සඳහා කෂාය විදිහට එහෙම නැත්නම් වෙනත් ගුලි හැටියට ඒ ඖෂධවල බොහෝ විශේෂයෙන්ම කෂායවල ඔය කතා කරපු ඖෂධ වර්ග විශේෂයෙන්ම රණවරා කුරුඳු මේවා අන්තර්ගතයි ඔය දිවැඩියාව අධිරුධිර පීඩනය විශේෂයෙන්ම රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහා පාවිච්චි කරන්න. හොඳයි රුධිරය සම්බන්ධයෙන් මතුවුණොත් ගැටලුවක් යම් ආකාරයක එහෙම නැත්නම් මතුවේයි කියලා හිතේ බයක් තියෙනවා නම් ඔබට මෙන්න මේ ඖෂධීය සංඝටක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය බෙහෙත් බඩු කලයට ගියත් එහෙම නැත්නම් ඔබේ දිනදා ජීවිතයේ ඔබ පරිහරණය කරන කුළු බඩු අතරේ වුණත් මෙන්න මේ දේවල් තියෙන්නට පුළුවන්. ඒ නිසා ඒ දැනුවත් භාවය ඔබට ලබා දෙන්න අපිට අවශ්‍යනේ බොහෝ කෙටි වැඩසටහන් හරහා. ඉතින් මේ තවත් වැදගත් කාරණාවක් කියන්නට ඕන මේ දේවල් ඔක්කොම එකට එකතු කරලා කොහෙන් හරි ගන්න තියෙනවා නම් යම් කිසි ආකාරයකින් මේ සියලු දේවල් සංයෝග කරලා ගන්න තියෙනවා නම් නැත්නම් එහෙම හදා ගන්න පුළුවන් නම් එතන ඒක ගොඩක් වැදගත් දෙයක් බවට පත් වේවි. තවදුරටත් ඔබ අපේ හෙළ වෙදකම් පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව හදාරන්න හොයලා බලන්න මේ අපේ තියෙන එදිනෙදා ජීවිතයේ අපි බරපතල විදිහට මුහුණ දෙන සෞඛ්‍ය ප්‍රශ්නවලට හොඳම උත්තරේ මේ අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක බද්ධ වෙලා තියෙනවා. අපේ සබාධාමත් එක්ක බද්ධ වෙලා තියෙනවා. සමහර වෙලාවට අපිට වඩා එහාට ගිහිල්ලා බටහිර ජාතීන් අපේ රටේ තියෙන මේ ඖෂධීය සංයෝගවල ಗುಣ අගුණ හොයාගෙන ඒවයින් ප්‍රයෝජන ගන්නව නේද මහාචාර්ය? එහෙම ඒව ඇත්තටම ඒවයින් වැඩි ප්‍රයෝජන අපටත් වඩා වෙනත් විශේෂයෙන්ම විවිධාකාර පර්යේෂණ පවා සිදු කරලා අපිට වඩා ප්‍රයෝජනයක් ගන්නවා විශේෂයෙන්ම බටහිර ජාතීන් ඒ වගේම වෙනත් රටවල් වල. හොඳයි විශ්ව දෙවිත් එක්ක සම්බන්ධව විශ්ව දෙවිත් එක්ක සම්බන්ධව අදහස් බෙදා හදාගන්න එකතු වුණාට